එතකොට දැන් එවෙලෙම concept හදලා එවෙලෙම shoot කරන එහෙම ideas තියනවද? ඔව් ගොඩක් වෙලා අර සිකුරාදා නම් වීඩියෝ එක දාන්න. ඔව්. ඉතින් සතියේම කතා කර කර ඉන්නවා. ඒ කියන්නේ අලුතෙන් කතාවක් ආපු ගමන් ඉස්සෙල්ලාම කියන්නේ මට හම්බුන කතාවක් මෙයාට කියනවා. ඊට පස්සේ ඒක අපි දෙනාටම ඕකේ වගේ කියලා හිතුණොත් අපි ඔෆිස් එකේ අනිත් අයට කියනවා. ඕකේ. කියලා බලනවා මෙහෙම කිව්වම ඉතින් සමහර තැන්වල කියන ඒක හරියන්නේ නැහැ වගේ අයියේ දිනා යනවා මදි කියලා කිව්වම මේක අතහැරලා දානවා. ඕකේ. ඉතින් කොහොම හරි සාකච්ඡා එහෙම කරලා කවුද බොහෝ දුරට දැන් ඔෆිස් එකේ කමෙන්ට් කිව්වම කවුද බොහෝ දුරට කියලා තියෙන්නේ නෑ මේක එපා මේක රිජෙක්ට් කරන්න මේක hina යනවා වගේ මදි මේක එච්චර ෆනි නෑ කියලා කවුද ඒ වගේ කමෙන්ට්ස් දෙන්නේ හැමෝම එහෙම තමයි ගොඩක් වෙලාවට අපි රියැක්ෂන් වලින් බලන්න සමහරවිට අපිට හිතනවා යුතුයකමට වගේ hina වෙනවා කියලා ඒක හරියන්නේ නෑ වගේ ඕකේ මොකද දැන් මේ ඔෆිස් එකේ කට්ටිය ඔක්කොම දැන් මේ 160 අපේ වීඩියෝස් ඔක්කොගෙම වගේ මේ ඔෆිස් එකේ කට්ටිය ගොඩක් හිටියා. ඉතින් එතකොට ඒගොල්ලෝ දන්නවා දැන් අපේ ස්ටෑන්ඩඩ්ස් වලට සෙට් වෙනවාද කියලා. ඒකට එහෙම දාපුවම ඒගොල්ලෝ කියන දේ අපි පිළිගන්නවා. මොකද ඒගොල්ලෝ අපිත් එක්ක මේ වැඩේ සෑහෙන කාලයක් ඉන්න නිසා අපි දන්නවා මොකක්ද කියන ගොඩක් කරලා කතාව ෂූට් කරන කලින් ඒගොල්ලෝ කියනවා නිකන් ඇවිල්ලා මේ වගේ කියද්දී ඒක නම් අයියේ කියලා තියෙන සමහරව රියැක්ෂන් වලට තාම සමහරව ඒවා මරු කියලා කිව්වම අපි ඉතින් ටග්ගාලා කියන කරන අවස්ථාවක් තියෙනවා. කරනවා. ඕකේ. ඔයාලා කරපු බෙස්ට්ම concept එක නැත්තම් ඔය දෙන්නට totally 100% satisfaction වෙච්ච concept එකක් තියෙනවද? ගොඩක් නැත්තම් දැන් සාමාන්‍යයෙන් අපි concept එකක් කරාට පස්සේ ඒක බලදි ආයෙ අපිට දෙන ෂී මෙතන තව පොඩ්ඩක් මෙහෙම කරන්න තිබුණා. මේක චුට්ටක් හදාගන්න. ඒ වගේ එහෙම නැතුව මේක totally perfect කියලා කියන concept මේ එහෙම අර කියන්නේ සෑහීමකටපත් වෙන්නේ නැහැ අපි. කියන්නේ අපි හිතන හැමතිස්සෙම තා පොඩ්ඩක් මේක කරගන්න කොච්චර මේ වෙන තිබුණත් කියලා. ඉතින් අර අපේ වීඩියෝ එකතුන කිරි කියලා ඒක තමයි මේ මුලින්ම කියන්නේ අපි පේජ් එක මාරු විදිහට බූස්ට් වෙන්න පටන් ගත්ත මේ වීඩියෝ එක. ඒක ඇත්තට අපිට නිරෝෂන් විජේසිංහ කියලා අපේ ඇක්ටර් කෙනෙක් කියනවා. නිරෝෂන් අය තමයි කතාව කිව්වේ. ඉතින් ඒක තමයි අර පේජ් එක හිමීට ඇවිල්ලා එකපාරටම නිකන් පොප් අප් වෙලා උඩට ආපු වීඩියෝ එක. ඕකේ. ඒක සහ ඇපල් ඇටේ කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒ දෙක තමයි ඉතින් ගොඩක් වෙලාවට වැඩි ප්‍රතිචාර හම්බුනේ.